සිවලාකුළුම සීවලි මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා විදිහට මට හරිම සතුටුයි අපේ තරුෂි දියණිය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් කණ්ඩායමක් ඇවිල්ලා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේ දරුවන් වෙනුවෙන් දවස් දෙකක් පුරාවට සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්තුවා. ඇත්තටම අනුරාධපුර වගේ ඈත දුර බැහැර ප්‍රදේශයකට කොළඹ විශ්වවිද්‍යාලේ ඉඳලා මේ වගේ දියණියන් පිරිසක් ඇවිල්ලා මෙවැනි සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන්නට මගෙන් අවසර ඉල්ලනකොට මට ඉතාමත් සතුටක් දැනුණා. අපේ වගේ පාසල් ගැන මෙවැනි අවධානයක් යොමු කරලා ඔවුන්ගේ සේවාව ලබා දෙන්නට මේ විද්‍යාලය තෝරා ගැනීම පිළිබඳව. ඉතින් මේ දවස් දෙක පුරාවටම අපේ දරුවන් සඳහා විෂයන් ගණනාවක් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්තුවා. ඒ වගේම ඒ දරුවන් අපි හැමදාම ගුරුවරුන් උගන්වනවටත් වඩා බොහෝම උනන්දුවෙන් උද්‍යෝගයෙන් යුතුව මේ ශිෂ්‍යාවන් සමග අධ්‍යාපන කටයුතු වල නිරත වුණා. ඒ වගේම මේ දියණියන් තරුෂි දියණිය ඇතුළු මේ දියණියන් ඉතාමත් දක්ෂ විදිහට ඒ දරුවන් හසුරුවා ගනිමින් බොහෝමත් දක්ෂ ලෙස මේ දරුවන්ගේ සම්මන්ත්‍රණ මාලාව පවත්වන ආකාරය මම දැක්කා. ඉතින් ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මේ දින දෙක පුරාවට ඔවුන් දක්වපු දායකත්වයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් ඵලදායී වැඩසටහනක් විදිහට මේ දින දෙක තුල මේ සම්මන්ත්‍රණ මාලාව පැවැත්වුණා. ඉතින් මා එම දියණියන්ට සිවලාකුළුම සීවලි මහාවිද්‍යාලයේ විදුහල්පති විදිහට ස්තුතිවන්ත වෙනවා. අපේ පාසලේ දරුවන් වෙනුවෙන් ඉතාමත් සාර්ථක ලෙස ඔවුන් ඇවිල්ලා නේවාසිකව විවිධ දුෂ්කරතාවයන් විඳ ගනිමින් අපේ පාසලේ නැවතිලා මේ සම්මන්ත්‍රණ පැවැත්වීම පිළිබඳව ඒ දියණියන්ට මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තරුෂි දියණිය ඇතුළු මේ කොළඹ විශ්වවිද්‍යාලයේ අපේ සම්මන්ත්‍රණ සඳහා පැමිණි සියලුම දියණියන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට, ඔවුන්ගේ අනාගතය සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි දියණිය.